今日だって笑う笑う泣いちゃう僕を隠すために笑う言えないことは言え Your mind what you call it Girl let me provide your needs Freaky girl under the sheets But you love when things start slowing down I know you got me baby ඉතින් කොහොමද මගේ යාළුවෝ හැමෝටම ඔයාලා හොඳින් නැති කියලා මම හිතනවා. අද මම ඔයාලට මගේ වීඩියෝ එකකින් ගෙනල්ලා තියෙන්නේ සකුරා මල් පිපෙන්න කලින් තියෙන විදිය සහ සකුරා මල් පිපුණාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා වීඩියෝ එකක් තමයි. ඉතින් මම සකුරා බලන්න ගිය විදිහ සහ ඒ ගමනට ලෑස්ති වුණ විදිහ මේ වීඩියෝ එකේ ඇතුළත් වෙනවා. ජපානයේ අපි ඉන්න පැත්තේ සකුරා මල් පිපෙන පාක් එකකට මේ බටේටම තියෙන සකුරා ගස් තාම පිපිලා නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ සකුරා ගස් ඔක්කොම මේ පිපෙන්න ඔන්න වෙන්න පොහොට්ටු ගොඩක් තියෙනවා. හරිම ලස්සන පාක් එකක්. මම අනිවාර්යෙන් ඔයාලා සකුරා පිපුණාන් පස්සේ මේ පාක් එකට එක්කන් එනවා. ඔයාලට මේ ළඟින් පුංචි පොහොට්ටු පේනවා ඇති. හරිම ලස්සනයි. සකුරා මල් පිපෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඉතින් අපි සකුරා මල් පිපුණාම බලමු කොහොමද ලස්සනද කියලා. හිරි පුතනති කඳුළු අවාරේ මා තනිකරුවක් මියන වෙලාවේ ඔබේ දසුණක් මෙවෙන නිලාවේ. ඉතින් මේ සකුරා බලන්න යන දවසේ උදේවරුව මෙයා ඉතින් කොහේ යන්නත් කලින් එයාගේ වාහනේ හොදනවනේ. ඉතින් අපි දෙන්නම ගියා වාහනේ හොදගන්න. මෙතන මැෂින් එකට දාන්න නැතුව අපිට කැමති විදියට අතේ හොද ගන්න පුළුවන්. අපිට කැමති විදියට බ්‍රෂ් කරලා එතකොට මේකේ වැක්ස් එකක් එනවා ඒක පාවිච්චි කරලා ඔක්කොම කරලා හොද ගන්න පුළුවන්. ඉතින් අපි ඒ ඔක්කොම කරගන්න කියලා උදෙන්ම එතෙන්න පිටත් වුණා. අපි බලමුකෝ කායක වොෂ් කරගන්නේ කොහොමද කියලා. අඳුරුනින් එක එළියුවා නුඹ මට රිදුණු පපුවට සැලසුමක් මේ කොච්චර වෙලාවක් කපන්න ඕනද මේකේ දිස්නේ හොඳ විදිහට ගන්න? කියන වෙලාවට විනාඩි 10ක් 15ක් හොඳට මදින්න තියෙනවා. පොද වැස්සක් වැටුනම අපි තවලම් වෙනවාද? එයි නුඹ මට කියා දුන් ප්‍රේමජ. එයි නුඹ මට කියා දුන් ප්‍රේමජ. අඳුරුනින් එක එළියුවා. අපි දෙන්න යන්න ලැස්සලා ඉන්නේ සකුරා බලන්න. මේ දවස්වල සකුරා ලස්සනට පිපිලා තියෙන කාලයක්. ඒ වගේම හෙට වැස්ස. ඒ නිසා අනිවාර්යෙන්ම අද සකුරා බලන්න යන්න ඕනේ. මේ අපි බඩු ඔක්කොම ලෑස්ති කරලා තියෙන සකුරා බලන්න යන්න. මම පික්නික් යන්න වෙනවම බොටල්ස් කෑම જાති ඔක්කොම මෙතන ලෑස්ති කරලා තියෙනවා. අපි දෙනගේ පික්නික් ටේබල් එකේ තියෙනවා. අපිත් එක්කම යන්න. අඳුරුනින් එක එළියුවා නුඹ මට රිදුණු පපුවට සැලසුමක් නුඹ කසක් මූවා ගලුලන ඇත්තටම හරි ආදරෙන් නිමි නුඹලඟ පොද වැස්සක් වැටුනම අපි තවලම් වෙනවාද? එයි නුඹ මට කියා දුන් ප්‍රේමජ. ඉතින් අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ සකුරා පිපිලා තියෙන ලස්සන පාක් එකට. හැම තැනම සකුරා මල් වලින් පිරීලා හරිම ලස්සනයි. මම ජපානයේ ආසම කාලේ තමයි මේ සකුරා මල් පිපෙන කාලේ. මොන වැඩේ තිබුණත් සකුරා මල් බලන්න යන්න නම් කවදාවත් අමතක කරන්නේ නැහැ. මොකද සකුරා මල් පිපිලා ටික දවසයි අපිට මේ ලස්සන බලා ගන්න පුළුවන්. ඉතින් මේ පෙති ඔක්කොම හැලිලා ගියාන් පස්සේ ඉතින් ආපහු ලබන අවුරුද්දේ තමයි අපිට සකුරා මල් බලන්න වෙන්නේ. ඉතින් මේ ලස්සන විඳින ගමන් සකුරා ගහක් යටට වෙලා ඉඳගෙන කාලය ගත කරනවා තරම් සොඳුරු හැඟීමක් තවත් නැහෙනි. ඒ තමන් ආදරය කරන කෙනා ළඟින් ඉඳගෙනම. ඉතින් අද මගෙත් එක්කම ඉන්න.
ළඟ ඉඳලා පොඩි දුරකින් තමයි මේ අරගොගා පාක් එක තියෙන්නේ. අපිට ළඟම සහ සකුරා බලන්න හොඳම තැනක් තමයි මේ අරගොගා පාක් එක. මේ හැම තැනම මේ රිවර් එකේ දිගටම තියෙන්නේ සකුරා ගස්. ඔයාලට පේනවා ඇති වටේටම ලස්සන සකුරා මල් පිපිලා තියෙනවා. හරිම ලස්සනයි සහ සුවඳයි. මේ වෙලාවේ ටයිම් එක 5:30යි. ඒ වුණත් සන්ලයිට් ලයිට් එක බහගෙන යනවත් එක්ක මාර ලස්සනක් මේ වටේම තියෙන්නේ. ඔයාලට පේනවා ඇති සකුරා ගස් මැද්දෙන් තමයි මම මේ යන්නේ. හරිම ලස්සනයි. චුටි පෙති ගාවට නගවන් තියෙන්නේ. හරිම ලස්සන දෙයක් තමයි. ජපානයේ මම ආසම බලන්න දෙයක් තමයි සකුරා මල් පිපෙන එක. අවුරුද්දේ එකම එක පාරක් විතරයි මේ සකුරා මල් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි විතරක් නෙවෙයි ජපාන් ජාතිකයොත් හරිම ආස කාලයක් තමයි මේ සකුරා මල් දවස. ඉතින් ඔයාලත් එක්ක මේ අපි දෙන්න පොඩි ටී පාටි එකක් දාන්න ලෑස්ති වෙන වෙලාව. ඉතින් මෙයා තමයි ඔක්කොම ලෑස්ති කරලා ගන්නෙ. අපි බලමුකෝ ටේබල් එක arrange කරලා කොහොමද කියලා. ඉතින් සකුරා මල් බලන ගමන් තේ බොන්න මම අරගෙන ආවේ මේ දේවල් තමයි. ලස්සනම ලස්සන හැන්දෑවක සකුරා මල් බලන ගමන් මේ විඳින සුවය ජීවිතේ කවදම හරි හැමෝම විඳින්න ඕනේ කියලා මම හදවතේම ප්‍රාර්ථනා කරනවා. රහසේ තරු තිබුණට නෑලියක්ගේ හඳ වගේ ජීවිතයට උනවා තිබුණද නෑ කිසිවක්ගේ නුඹ වගේ නසෙන්නම්මා නුඹ ළඟ නම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයම ඉතින් අපි දෙන්න එතනින් එන්න පිටත් උනේ ඇති වෙනකන් සකුරා මලුත් බලලා රෑ වෙනකම්ම එතෙන්න වෙලා ඉඳගෙන ඉඳලා අපි දෙන්නගේ ජීවිතය ගැන ගොඩාක් දේවල් කතා කරලා තමයි. එනකොට මෙන්න මේ වගේ පාර දිගට සකුරා ගස් වලට පහන් එකතු කරලා ලස්සනට පත්තු කරලා තිබුණා. ඉතින් හරිම ලස්සනයි. මේක හැම අවුරුද්දකම මේගොල්ලන් මේ විදියට පත්තු කරනවා. හරිම ලස්සන අත්දැකීමක්. ඔයාලත් මගෙත් එක්කම මේ අඳුර මැදින් ලස්සන පහන් කූඩු අතරින් යමුකෝ ඉස්සරහටම. සාගෙන නුඹ මට දුන්නේ ප්‍රේමය කාලයක් නිවිලත් තාම සුවඳයි මට නුඹව පොදවැස්සක් වැටුනම අපි තවලන් වෙනවා. ඉතින් මේ සකුරාවල සුන්දරත්වයේ විඳින ගමන්ම අද වීඩියෝ එක ඉවර කරන්න මම හිතුවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. අඳුරුනින් එක එළියවුවා නුඹ මට රිදුණු පපුවට සැනසුමක් නුඹේ